මතක තියාගන්න සංස්කෘතිය ඉතිහාසය විනාශ කරන්නේන හරිනි අග්‍රාමාත්‍යතුමිය මේවා විනාශ කරන්න ගියාම ඒතුමියලා දැන් සංස්කෘතියක් හදාගෙන යනවා. ඒතුමියගෙන් අහන්න කැමති ඔබතුමියලා හදන සංස්කෘතිය මොකක්ද කියලා. ඒ හදන සංස්කෘතිය පැහැදිලිව කියන්නේ අපේ රටට ඔබින එකක්ද නැත්නම් ඉතිහාසයට සිට මේ දක්වා ගෙන ලද සංස්කෘතිය හරි නැද්ද? ඔබලා ඒ සංස්කෘතිය අනුව ජීවත් වෙන්නේ නැද්ද? එසේනම් මතක තියාගන්න බෞද්ධ භික්ෂුන් වහන්සේලා අනිකුත් ආගමික නායකයෝ මේ සංස්කෘතිය උගන්වන්නේ ඉතිහාසයක් උගන්වන්නේ රටේ ප්‍රෞಢත්වයේ පෙන්වීම ප්‍රෞಢත්වයේ තියෙන නිසා. ලෝකේ ඕනෑම රටක ඉතිහාසයක් තියෙනවා. ඒවා අකාමකා කිසිම රාජනායකෙක් විනාශ කරන්නේ අපේ රටේ වර්තමාන අග්‍රාමාත්‍යතුමිය ඒවා විනාශ කරන්න බලමු. ඒ වගේම තමයි ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා සංස්කෘතියත් ඒ වගේම ඉතිහාසයත් ආරක්ෂා කරගෙන යන්න ජනතාවට පොරොන්දු වීගෙන යනවා. ඒතුමා අපි විශ්වාස කරනවා ඒතුමා මේ සංස්කෘතිය සහ ඉතිහාසයේ ඒ වගේම අනිකුත් දේවල් විනාශ නොකර මේ කටයුතු කරගෙන යනවා කියන එක අපි ජනසත්‍ය පෙරමුණ පක්ෂයේ වශයෙන් මට නම් විශ්වාසයක් තියෙනවා. හැබැයි සමහර විට මේතුමාලා බොරු කියයිද පච්ච කෙලීද කියන එක අපිට කිය මොකද දළදා මාලිකාවේ ළඟට ගිහිලා ඒතුමාලා පොරොන්දු වෙන්නේ. අපි දැක්කනවා සමහර දේශපාලන පක්ෂ නායකයෝ හිටපු ඇමතිවරු ඒ පුම්බාගෙන හිටපු ඇමතිවරු හිටියා. ඒ කට්ටිය දැන් තමයි මේ පුවක් දණ්ඩාවේ සනා මතක් වෙන්නේ. පුවක් දණ්ඩාවේ සනා මේ වෙන විට කෝටි ගණන් JVP කියන ජනතා විමුක්ති පෙරමුණට සල්ලි වපුරලා තිනවා. ඒගොල්ලන්ගේ සල්ලි වලින් යපුණා කියලා දැන් කතා කරනවා. එතකොට මම අහන්නට කැමති දැන් පුවක් දණ්ඩාවේ සනා අරසනා මේ සනා එක්කමත් එක්ක දීග කාපු කට්ටිය දැන් තමයි මතක් වෙන්නේ මේ සනාලා මරු සනාලා. ඉතින් ඕවා කලින් දැනගෙන තිබුණා නම් ඇත්ත වශයෙන්ම මේ වත්මන් රජයට නැත්තම් පසුගිය රජයට පෙන්වලා දීලා ඒ අයට නීතියෙන් කටයුතු කරන් තිබුණා නේද? මේ කිසි දෙයක් මේගොල්ලන් කියන්නේ කරන්නේත් නැහැ. ඒගොල්ලන්ට අවශ්‍ය ඒගොල්ලන් ඇමති කන්නේ මේවා බලතල නැති වුණාම තමයි අර හાર્ට් එක නැත්නම් ඔළුව රත් වුණාම තමයි දැන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කර උඩින් මේ වෙන විට කොටසක් යන්න බලාගෙන ඉන්නවා. මහින්ද රාජපක්ෂ මැතිතුමා හිටපු ජනාධිපතිතුමා වර්තමාන රජයේ සියලු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කපා හදනවා කියලා ඒගොල්ලන්ම කියලා කතා කරා. ඒ කියන්නේ ඒතුමා එළියට ආව. නමුත් ඒතුමාගේ වෙඩි නොබදින වාහනේ ගත්තා. වෙඩි නොවදින වාහනේ ඇත්ත වශයෙන්ම තියන්නට ඕන. මොකද ඒතුමා ඇත්ත වශයෙන්ම රට කරා විශාල සේවාවක් කළා තියෙනවා. දශක 3ක ත්‍රස්තවාදී විශේෂණ නැති කරන්න වර්තමාන ජනාධිපතිතුමාට බෑ. ඉතින් ඒතුමා ඒ දේ කළා. ඒතුමාගේ ආරක්ෂාව දිය යුතුයි. හැබැයි ඒතුමාගේ කර උඩ යන්න පින්බත්තු ටිකක් ඉන්නවා. මුන් ටික ගැන අපි සියලු දෙනා බලාපොරොත්තු වෙනවා. මොකද පින්බත්තු ටික ආපස්සට රට කණ්ඩම් ඉඳ දෙන්න අපි ඉන්නවා ඉදිරියේදී. හැම වෙලාවෙම අපි ජනතාවත් එක්ක හිට ගන්නවා. ඒ නිසා හිටපු ජනාධිපතිතුමාට ආරක්ෂා කරන්න පුළුවන් අපි වගේ භික්ෂුන් වහන්සේලා නෙමෙයි. කොහෙවත් කඩේ යන අය නෙමෙයි. මොකද අපි මේ වෙන විට කිසිම පක්ෂයකින් 725ක ඉදි කටුවක දෙයක් ජනසත්‍ය පෙරමුණ පක්ෂය අරගෙනත් නැහැ, බයත් නැහැ. ඕන දෙයකට ඕන තැන කියන්නේ. මොකද ඒ නිසා තමයි අපි කියන්නේ සමහර අය V8 ගත්තා, R8 ගත්තා, මේ 8 ගත්තා ඉන්නවා. ඒගොල්ලන්ට මේ තුමන් ගැන කතා කරන්න බෑ. ඒ කතා කරොත් මේගොල්ලන් දානවා කූඩුවට ඊට පස්සේ කට වැහෙනවා. මම කියන්නේ ජනසත්‍ය පෙරමුණ පක්ෂයෙන් පුළුවන් මහින්ද රාජපක්ෂට බෙහෙත් ටිකක් උනක් ගන්න අරන් දෙන්න මාස්පත අපිට දෙන්න බෙහෙත් ලිස්ට් එක මම අරන් දෙන්නම් මාස්පත බෙහෙත් ටික බය වෙන්න එපා. ස්තුතියි තෙරුවන් සරණයි. මේ විදිහට රස්සියෙන් මෙහෙම කියාගෙන යනවා නාමල් රාජපක්ෂ මහත්තයා දැන් මහින්ද මහත්තයාගේ උපදේශ මත ඉදිරි ජනාධිපතිවරණයටත් මේ ඉදිරිපත් වෙයි. නාමල් මහත්තයා ගැන මොකද කියන්නේ? නාමල් රාජපක්ෂ තාම පොඩි ළමයෙක්. නාමල් රාජපක්ෂට එක ඇත්ත වශයෙන්ම පොලිටිකල් සම්බන්ධව අත්දැකීමක් නැහැ. දේශපාලනයේ එයාලගේ තාත්තලා කරා වගේ එයාලට කරන් තියෙන්නේ. එක්කෝ තමන් ළඟ ඉන්න මේ වටේ ඉන්න මේ අර තිස්ස කුට්ටිය ආරච්චිකවත් කටවහ ගන්න බැරි එක්කෙනා කොහොම මේ රටක් පාලනය කරන්නේ? ඒතුමා ඉස්සල්ලාම වටේ පිටේ ඉන්න කට්ටිය හරියාකාර ගන්නවා. තිස්ස කුට්ටිය ආරච්චි නියෝජ්‍ය ජනාධිපති මේතුමා ජනාධිපති. දැන්ම ජනාධිපති වරප්‍රසාද බෙදාගෙන ඉවරයි. අනේ මේ
අගමැතිනි එක මොකද්ද මේ අපිට තියෙන අගමැතිතුමිය ඇවිල්ලා මේ අපිට ප්‍රශ්නේ මේ රටේ සංස්කෘතිය සભ્યත්වයේ රට විනාශ කරනවානේ. ඒවා අපිට ප්‍රශ්නයක් ඉතිහාසෙ මකාද ලබන් දෙන්න බෑනේ. හරිනිත් එක්ක මම කිසි තරහක් නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ හරිනි ඇවිල්ලා කවුද කියන එක රටම දන්නවා. තෙරුවන් සරණයි හරිනේ.